කොහොමද ඉතින් ඔයාලට ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. අද අපි හදලා කල් තියාගෙන කන්න පුළුවන් හාල් මැස්ස බැදුමක් හදාගන්න විදිය බලමු. මම අරගෙන තියෙනවා හොදින් හොදලා ගත්ත හාල් මැස්ස ටිකක්, හීනියට කපාගත්ත බීලුණු ගෙඩියක් සහ කරපිංච ටිකක්. තව අපිට කෑලි මිරිස් ටිකක්, මිරිස් කුරු ටිකක් වගේම ලුණු කුරු ටිකක් අවශ්‍ය වෙනවා. මුලින්ම තාච්චයක් ලිපෙන් තියලා තෙල් ටිකක් දාලා තෙල් ටික රත් වුණාට පස්සේ අපි ඒකට බීලුණු ටික එක් කරගන්නවා. ලුණු ටික රන්වන් පාට වෙනකම් බැදුනහම අපි ඒක තෙල් එකෙන් අයින් කරගන්නවා. දැන් අපි හාල් මැස්ස ටිකක් තෙල් එකට දාගෙන හොඳින් බැදගමු. මේ ගානට හාල් මැස්ස ටික බැදුනහම අපි ඒක තෙල් එකෙන් අයින් කරගන්නවා. ඒ තෙල් එකටම කරපිංච ටිකක් දාලා හොඳින් බැදගන්නවා. දැන් අපි ඔක්කොම බැදගෙන ඉවරයි. තාච්චියක් ලිපෙන් තියලා ඒකට තෙල් ටිකක් දාලා ඒකට අපි කෑලි මිරිස් ටික, මිරිස් කුඩු ටික, ලුණු ටික දාලා හොඳින් කවලම් කරගන්න ඕනේ. ඒකට අපි බැදගත්ත ටිකත් එකතු කරලා හොඳින් කවලම් කරගන්න ඕනේ. මේ වෙලාවේදී ලිපේ ගින්දර බොහොම අඩු ප්‍රමාණයකින් තියාගන්න ඕනේ. අපි මේ හදාගත්ත හාල් මැස්ස බැදුම කාර්යබහුල ගෘහණියන්ට ගොඩක් වැදගත් රෙසිපි එකක් වෙයි. මාත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ වීඩියෝ වලට කැමති නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ඔයාලට ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. නැවත වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න.